හෙලෝ නංගිලා මාලේලා ඔන්න ඉතින් අද ඔයාලට මම තවත් වීඩියෝ එකක් අරගෙන ආවා ගොඩක් කාලයකට පස්සේ. ඉතින් ඔයාලා බලනවා ඇති දැන් මට මොකද උනේ කියලා. මම ඔයාලට කියන්නම් මගේ අලුත්ම අප්ඩේට්ස් මොනවද කියලා. ඉතින් ඔයාලා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියානම් දැනටමත් දන්නවා ඇති මම මගේ මාස්ටර්ස් එක කරන්න UK වලට ආවා. ඉතින් මම University of Hertfordshire එකේ තමයි මගේ මාස්ටර්ස් එක කරේ Communication and Information Engineering කියන ෆීල්ඩ් එකේ. ඉතින් මම මගේ මාස්ටර්ස් එක පටන් ගත්තේ 2024 ඒ කියන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. ඉතින් දැන් හරියටම අවුරුද්දක් වෙනවා මම UK වලට ඇවිල්ලා. ඉතින් දැන් වෙනකොට මගේ මාස්ටර්ස් එක ඉවරයි. ඒ කියන්නේ පළවෙනි සෙමිස්ටර් එකයි දෙවෙනි සෙමිස්ටර් එකයි මගේ ප්‍රොජෙක්ට් එකයි ඔක්කොමත් ඉවරයි. ඒ වගේම මගේ රිසල්ට්ස් උත් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපේ ග්‍රැජුවේෂන් එක තියෙන්නේ 2026 පෙබරවාරි මාසේ. ඉතින් ඔය මගේ මාස්ටර්ස් එකේ ප්‍රොජෙක්ට් එකේ වැඩත් එක්ක අන්තිම කාලේ ගොඩක් විසිවිලා හිටපු නිසා තමයි ඔයාලට අලුතෙන් වීඩියෝස් ගේන්න බැරි වුණේ. ඒ වගේම තමයි මම පුළුවන් විදියට ඔයාලටත් UK වලට එන්නේ කොහොමද මොනවද ලැස්ති කරගන්න ඕනේ ඩොකියුමන්ට්ස් වගේ දේවල් ගැනත් ඔයාලට වීඩියෝස් අරගෙන ආවා. ඉතින් මම හිතනවා අද ඉඳලා ඉස්සරහට ඔයාලට ආපහු ස්ටඩි ටිප්ස් වීඩියෝස් අරගෙන එන්න. මොකද මම වීඩියෝ අපේ YouTube channel එකේ ගොඩක් ඉස්සර කාලේ කරපු වීඩියෝස් ඒ දේවල් ගොඩක් quality එක අඩුයි. ඉතින් ඒක නිසා මම හිතුවා ඒ දේවල් ආයෙමත් කරන්න. ඒ වගේම මම මේ මාස්ටර් එක ඉගෙන ගන්න කාලේ පුරාවටම අවුරුද්දක කාලේ part time job එකකුත් කරන ගමන් කොහොමද මගේ මාස්ටර්ස් එකේ වැඩ බැලන්ස් කරගත්තේ මම කොහොමද පාඩම් කරේ මම කොහොමද එක්සෑම් වලට හොඳ ලකුණු ගත්තේ අන්න ඒ වගේ දේවල් ගැන වීඩියෝස් මම ඔයාලට ඉස්සරහට අරගෙන එනවා. ඔයාලා අපේ channel එකට අලුත් නම් දැන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මම මගේ මේ මාස්ටර් ජර්නි එක කොහොමද උනේ ඒ වගේම මගේ ඉස්සරහට ලයිෆ් එක මොකද වෙන්නේ කියලා ඔයාලට බලන්න පුළුවන් මේ දිගටම මාත් එක්ක එකතු වෙලා හිටියොත්. එහෙනම් අපි ලබන සතියේ අලුත් ස්ටඩි ටිප්ස් වීඩියෝ එකකින් එකතු වෙමු.